ද බුලට් ඉලක්කයටම තානාපතිතුමා ඇතුළු සියලුම තානාපති කාර්යාලය නියෝජනය කරන සිටුවගේ අවසරයි. ඒ වගේම අපේ මහගෙදරට ටෙල්අවීව් වල ඉස්රායෙල් වල තියෙන අපේ මහගෙදර මේක. ගියාට මම හිතන්නේ සංවාද සාකච්ඡා බොහෝ දේවල් සිදු වෙන්න පුළුවන්. අතන ඒ අයිතිය අපිට තියෙනවා. මේ මහගෙදරට පැමිණී සිටින මගේ ආදරණීය සහෝදර සහෝදරිය ඇතුළු සියලුම දෙනාගේම අවසරයි. රාත්‍රිම එන්න ඕන කමක් තිබුණා. විශේෂයෙන්ම ගත්තොත් මෙතන රජයේ මැදිහත් වෙන කිසි බඳවා ගැනීම කරනවා නම් ඕගොල්ලන්ගේ ප්‍රශ්න ගැටළු වලට උත්තර සොයන එකටත් අපිට යම්සි වගකීමක් තියෙනවා. සාපේක්ෂව ඒ වගකීම වැඩි. ඒකෝ මෙතන බියුරෝ හරහා කවුරු හරි ඇවිල්ලා ඉන්නවා නම් ඔය බියුරෝ මත තිබිච්ච විශ්වාසය නිසා තමයි මෙතනට සම්බන්ධ වුනේ. ඒ වගේම තමයි තානාපති කාර්යාලය කියලා කියන්නේ අපේ මහගෙදර ඕගොල්ලන් අරන් එන ප්‍රශ්න ගැටළු වලට උත්තර සොයන තැනක්. ඒ වගේම මේ මට්ටමින් බේරන්න බැරි නම් ඒක අමාත්‍යාංශයට යොමු කරමින් අර පැත්තෙන් අපිත් එක්ක සාකච්ඡා කරමින් යම්කිසි ආකාරයක උත්තර හොයන්න ඕන තැන. ඒකට මට පේන්නේ යම්කිසි ආකාරයක මෙතන ප්‍රශ්න ගැටළු නිර්මාණය වෙලා තිබුණා නම් අපි මේ ප්‍රශ්න ගැටළු වලට නිරන්තර විසඳුම් හොයන්න අපි මැදිහත් වෙලා ඉන්නවා. මගේ වගකීම අනුතර කියලා කවදාකවත් කියන්නේ නැහැ. මගේ වගකීම දැන් මාස 13ක් විතර දරනවා. මම මේ වගකීම් දරන්න පටන් ගත්ත කාලේ සිටම මම මගේ හිත හදාගත්තා. මම මැදිහත් වෙලා පුද්ගලිකව කවුරුවත් මම රට යවන්නේ නැහැ. මගේ හිතවත් යාළුකම් තියෙන නෑදෑයකම් තියෙන කවුරු හරි රට යන්න ඕන නම් අර වෙනදා හැමෝම ඇප්ලයි කරන විදියටම එයාට ඇප්ලයි කරලා යන්න ඕන කියන එක තමයි මම ගත්ත තීරණය. මම හිතන්නේ අද වෙනතුරු මම මේ වැඩේ කරගෙන යනවා. මෑතකදී ඊශ්‍රායෙල් රැකියා සම්බන්ධව ප්‍රශ්න ගැටළු වගේ නිර්මාණය වෙලා තිබුණා 900 ගානක ප්‍රශ්න. අපි කතා කරා, සාකච්ඡා කරා අඳුම තරමින් තේරීපත්තු 160ක විතර ඒ ප්‍රතිශතයට අදාළ කට්ටියවත් මම දන්නේ නැහැ කවුද තේරීපත්තුනේ කවුද හැලුනේ කියලා. මම හිතන්නේ පෙරේද සාකච්ඡාවේ පස්සේ එලිටයිට දැන් ආයේ තාක්ෂණයක් අපි අරන් දීලා තියෙනවා. එයාලවත් මම පුද්ගලිකව හම් වෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ මේ දේවල් අයිතියක් විය යුතු මිසක වරප්‍රසාදයක් වෙන්න බෑ. මට උගලන්ගේ දේශපාලන අදාළ නැහැ. අපිට ඡන්දය පාවිච්චි කරපු මම හිතන්නේ මෙතන ඉන්න අය නම් කාටද සමහර විට ඊළ නැතුව ඒ උගලන් දේවල් වල ඉන්න කට්ටිය ඡන්ද පාවිච්චි කරලා ඇති. යා හරි. සමහර කට්ටිය පාවිච්චි නොකරපු ඇති. නමුත් මම හිතන්නේ ඒක මෙතන අදාළ නැහැ. හේතුව අපි මෙතන වගකීම් දරන අය විදිහට අපි මෙතන නියෝජනය කරලා ඒකට මම NPPද තව කෙනෙක් පොහොට්ටුවද තව කෙනෙක් ටෙලිෆෝන්ද කියන එක අපිට අදාළ නැහැ. අපි හැමෝම ශ්‍රී ලාංකික අපි හැමෝම සලකන්නේ මේ විදිහට. ඊළඟ කාරණාව තමයි මම කාරුණික උගලන්ගෙන් කාරණාවක් ඉල්ලන්නම්. කරුණාකර යාන්ත්‍රණය ශක්තිමත් කරන්න. ඒ පසුගිය කාලවක වතුර ගම් වතුර ගැන පුරුදුනාට සත්‍යතුන මම නියෝජනය කරන්නේ ත්‍රිපුරාමල් දිස්ත්‍රික්කයේ. ඒතර මගේ දිස්ත්‍රික්කයේ විශේෂ මහවැලි ගංගාව මේ මුලත් එක්ක මේ සම්පූර්ණ වෙන්නේ ත්‍රිකුඩ දිස්ත්‍රික්කයේ. ඒ විශාල හානියට අපේ දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන සිද්ධ වුණා. තමයි මම හාන් පිටියක්වත් මගේ අතේ මම කාටවත් දුන්නේ නැහැ. මම මෙතන කරේ කලින් අපි මැදිහත් වෙලා තියෙනවා, බෙදලා තියෙනවා. කලින් මොකක් හරි විපතක් සිද්ධ වෙච්ච වෙලාවෙ අපි කරලා තියෙනවා. මිහිල්ලා අපි බාර දීලා මිනිසුන්ට ඒක දේවල් සහනාධාර දෙන්න මේ සැරේ මම පුත් කරේ. හැබැයි මේ සැරේ අපි දවස් කිහිපයක් තුන රැස්වීම් 13ක් අපිට දෙවුවා. මම ඒක කියන්නේ හේතුව යාන්ත්‍රණය ශක්තිමත් කරපු වැඩේ විතරයි. මම හිතන්නේ යාන්ත්‍රණය ශක්තිමත් වෙනකොට ඒ සියලු දේම හරි විදියට හරි පැත්තට හැදෙනවා. ඒතකොට අපි ඕගොල්ලන්ගෙනුත් ඉල්ලන්නේ මේ තානාපති කාර්යාලය ඇතුළු ඕගොල්ලන්ගේ ඥාති හිතවතුන් සහෝදර සහෝදරියෝ ලංකාවේ ඉන්න අයටත් ඕගොල්ලන් කියන්නේ ඒ කාර්යාල ඒ ආයතන ඒක ශක්තිමත්. ඒකෙන් අපිට අර පොදු උත්තරය තුල අපි හැමෝටම තනි උත්තරය ලැබෙයි. ඒක කිසි දෙකකියාවක් නෑ. ඒ වගේම තමයි මම මේ කාරණාව තුන කියන්න කැමතියි. විශේෂයෙන්ම අපි විදේශ රැකියාව කියන මේ ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම සංකීර්ණ ශේෂ්ත්‍රයක්. දුකෙන්, කඳුලෙන්, හරි වේදනාවෙන් පීඩිත ශේෂ්ත්‍රයක්. ඕගොල්ලන් කාගේවත් පළවෙනි තේරීම මේ ශේෂ්ත්‍ර නෙමෙයි. අපේ මාතෘභූමියේ විවිධ ශේෂ්ත්‍ර, විවිධ රැකියා, විවිධ අවස්ථා උත්සාහ කරමින් ඔය හැමදේටම මොකක් හරි උත්තරයක් නොලැබීම ප්‍රතිඵලයක් විදිහට තමයි ඕගොල්ලන් මේ ශේෂ්ත්‍ර තෝරගන්නේ. ඔය සෑහෙන කාලයක් ඕගොල්ලන්ගේ වැඩ කරනවා. විශේෂයෙන්ම මම මේ වකීම් බාර ගන්න කාලෙක සිට එතන අපි සංවිධානය ඇතුළේ විවිධ ආයතනත් එක්ක වැඩ කරනවා. ඉතින් එතනදී මම තේරුම් ගත්ත කාරණාවක් තමයි මේ ශේෂ්ත්‍රය පිළ සංකීර්ණයි. එතකොට කවුරු හරි කෙනෙක් රට යන්නේක නම් එයාගේ අවසාන තේරීම මොකක් වුණාද?
කාට හරි කීයක් දීලා හරි කමක් නැහැ. හරි මාර්ගයෙන් එන්න ඕන කියලාත් නැහැ. එයා හිත හදාගත්තා නම් වැරදි මාර්ගෙන් ගන්න. දැන් අපේ සහෝදරයෙක් කිව්වා වගේ. අල්ලපු රටේ මායිම හරහා මෙතන පිරිසක් වෙන කෙනෙක් කියපු කතාව. හරි? අල්ලපු රටේ මායිමක් හරහා මේ රටට පිරිසක් මේ සිටින බවත්. ඉතින් ඒක සංකීර්ණයි. එතකොට පළවෙනි දේ තමයි අපිට ප්‍රශ්න ගැටලු එනකොට අපි බලනවා මුලින්ම එයා බියුරෝ රෙජිස්ටර්ඩ් නැද්ද? එතකොට හරි. එතකොට මේ රෙජිස්ටර්ඩ් නම් අපි ඒක හැන්ඩල් කරන එක ඒකට මැදිහත් වෙන විදියක් තියෙනවා. කෙනෙක් බියුරෝ රෙජිස්ටර්ඩ් නැත්නම් අත්හරින්නේ නැහැ. අපි පොඩි ප්‍රමාණයක් වෙනවා. ඒත් අපි මේ වැඩේ කරනවා. හැබැයි අර බියුරෝ රෙජිස්ටර්ඩ් කෙනෙක්ගේ ප්‍රශ්න සම්බන්ධව අපි මැදිහත් වෙන තරමට ඒක ලේසි. ඒක රාජතාන්ත්‍රික මට්ටමේ විශේෂයෙන් අපි කන්සූලර් අංශ මැදිහත් වෙලා දැන් උගා ආරංචියේ විවිධ බෝට් වල යනවා, අහුවෙනවා, ඇව්වල ගිහිල්ලා අහුවෙනවා. එතකොට යාර කවුරු බියුරෝ රෙජිස්ටර්ඩ් ආයේ නෙමෙයි. ඒ Tamante රස්සා භූමිය තුල ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීපු අය ඒක අනුගමනය කරන විදියක්. සමහර කට්ටිය මිනිස් දාවාරම ප්‍රතිඵලයක් විදිහට අහුවෙන අය. අපි මැදිහත් වෙන විදියක්. ඉතින් එතනදී ඇත්තටම අපි හිතනවා මේ යාන්ත්‍රණය අපි තවත් අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශ සහ විදේශ රැකියා කියන මේ අමාත්‍යාංශ ගත්තොත් මේ ආයතන මේ අමාත්‍යාංශ සම්බන්ධව පසුගිය කාලේ දැවැන්ත චෝදනා තිබුණා. ඒකත් අපි ප්‍රතික්ෂේප කරන්නේ. මෑතකදී මම හිතන්නේ ඉතිහාසයෙන්ම බියුරෝ එක ඇතුලේ වැඩිපුරම අත්අඩංගුවට ඒ වගේම වැඩිපුර නඩු පැවරීම් සිද්ධ වෙලා තියෙන්නේ මේ අපේ ආයතන. එතන උගලන් දන්නවත් ඇති පොලිස් යුනිට් එකක් අපි ස්ථාපිත කරා. ඒ පොලිස් යුනිට් එකෙන් බියුරෝ සම්බන්ධ වෙන ප්‍රශ්න ගැටළු වලට අදාළවත් අපි අත්අඩංගුවටපත් කරනවා. නඩු පවරනවා. ඒ ඔක්කොම කරගෙන යනවා. වැඩ තහනම් වෙනවා. මම හිතන්නේ මේ තරම් කෙටි කාලයක් තුළ වැඩ තහනම් නඩු පැවරීම් අත්අඩංගුවටපත් වෙච්ච අවස්ථා පිට කලින් කවදාකවත් සිද්ධ වෙලා නැහැ. කලින් හිතපු පාලකෙම නම් කියන්න ඕනේ. අපි මොකටද වෙන දේශපාලන අදහසක් ඇති. මම කාගේවත් නම් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් තිබ්බ පොලිස් යුනිට් එක බව වහලා තියෙනවා. එක්තරා කාලේ තීරණයක් අරගෙන මේක ඕනේ නැහැ. එහෙම කරන්න බෑ. ඒ වගේම තමයි දැන් අත්‍තරම ඔයගලගේ කම්පේන් සම්බන්ධව ඔයගලට හොට්ලයින් එකට කතා කරද්දී ප්‍රශ්න ගැටළු තියෙනවා මම දන්නවා. ඔය දැන් කෝල් සෙන්ටර් සිස්ටම් එක දැන් අලුත් විදියක් කරගෙන යන්නේ. ඒක අර පටන් ගත්ත කාලේ තිබිච්ච තාක්ෂණයම තමයි තාම තියෙන්නේ. අපිත් ඒක පටන් ගත්ත විවිධ ආයතන ටෙලිකොම්, මේ CB එක, පොලිසිය, ඒ වගේ විවිධ හොට්ලයින් ගත්තොත් එහෙම ඊට වඩා යාල දියුණු වෙලා. මොකද අපි ගත්තොත් අපි තාම අතරම තමයි ඉඳලා තියෙන අපි හොයාගත්ත දේවල්. ඊට පස්සේ අපි කරේ අපි තීරණයක් ගත්තා මේක අපි අප්ග්‍රේඩ් කරලා උඩට ළඟදීම අපි බලාපොරොත්තු වෙන WhatsApp හරහා උගලන්ට මේ යම්කිසි පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි සකස් කරනවා. දැන් ලෝකේ තාමත් ශීඝ්‍රයෙන් ඉස්සරහට යන ලෝකෙ විශේෂ මේ රට ගත්තොත් එහෙම ඉතාමත් වේගෙන් ඉස්සරහට යන රටක්. මෙතනදී අපි බලාපොරොත්තු වෙන එකක් තමයි මේ රටට ගැළපෙන තාක්ෂණයක් අපි හඳුන්වා දෙන්න ඕනේ. ඒක අපි කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ බඳව ගැනීම සම්බන්ධව ගත්තොත් අර කලින් පොඩි අර හයිප් එකක්. يعني ලොකු අර ප්‍රබන්ධයක් හදලා තිබුණා. මෙච්චර විතර යවනවා. මේ රටේ දැම්විසි යුද්ධෙත් එක්ක ඉල්ලීම් වැඩි වුණා. අපේ රටේ විදේශ විනිමය සම්බන්ධ ප්‍රශ්නයක් ආවා. ඒකත් එක්ක ලොකු හයිප් එකක් හදලා තිබ්බා. රයිට් ගන්න පුළුවන් කියන. මම හිතන්නේ මේ රටට පිරිස යුරෝපයකට අදාළව දැන් අඩු කීපයක් ගන්න. සල්ලි ගත්ත කේස් එක දේවල් හිටපු ඇමතිවරයෙක් පුතුලික ලේකම් අතරකොටපත් වුණා. ඒ වගේම ඇමතිවරයාටත් විරුද්ධව දැන් අතරකොටපත් වෙලා හම්බෙලා ඉන්නේ. ඒකෝට එහෙම විවිධ දේවල් සිද්ධ වෙලා තියෙනවා. එතනදී අපි තීරණයක් ගත්තා විශේෂයෙන්ම අර හයිප් එක ආයෙ හදාන්නේ. ඒක අපි ආවන්නේ නැහැ. මම හෝ මගේ පුද්ගලික ලේකම් හෝ සභාපතිතුමා ඇතුළු මේ බියුරෝ එක වැඩ කරන දැන් වැඩ කරන කවුරුත් මේ යවන වැඩේට ඉහත් වෙන්නේ. ඒ වගේම පසුගිය කාලවක වල කරපු අක්‍රමිකතා රාශියක් අපි දැන් වෙනස් කරලා තියෙනවා. උගලන් තමයි සරලව කියනවා. දැන් මේ ඊශ්‍රායල් බඳවා ගැනීම වලට අදාළව මේ වෙනම සොෆ්ට්වෙයාර් එකක් අපි හඳුන්වලා තියෙනවා. ඒක උගලන්ට නෙමෙයි බියුරෝ එක ඇතුළේ. ඒතකොට මොකක් හරි නම් වෙනස් කරා නම් මොකක් හරි අවිධිපත්‍රිය ක්‍රමවේදයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක අපිට නෝට් වෙනවා. ඒක මොරටු විශ්වවිද්‍යාලයේ කතා කරන්නේ. හේතුව අපිට මේක විශේෂ මාකට් එක. මේ මාකට් එක අපි නැති කරන්නේ නැහැ. ඒක මේ මාකට් එක වැදගත්. හොඳ පඩියක් හම් වෙනවා. ධන ජීවිත මට්ටම ගත්තොත් එහෙම ඉහළයි. ඒකට අපි විශේෂම අපි බලාපොරොත්තු වෙන මේ මාකට් එක අපි පෝෂණය කරන්නට ඕනේ. මේකට අදාළ කරන තමයි බඳවා ගැනීම කටිපාටිය හරියට සිද්ධ වෙන්නත්. ඒ වගේම තමයි තව දෙයක්. දන්න කවුරු හරි ඉන්නව නම් කියලා. දාවාරම් කරනවා නම් විශේෂයෙන්ම මිනිස් වෙළඳාම් කරනවා නම් කවුරු හරි. අපිට සාක්ෂි සහිතව අහු වෙනවා නම් සාක්ෂි නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. සාක්ෂි සහිතව අහු වෙනවා නම් මේ රටේ නීතිය තුලත් අපේ රටේ නීතිය තුලත් දෙන්න පුළුවන් උපරිම දඬුවම් අපිට. ඒකත් එක හේතුවක් මම මේ අවස්ථාවේදී මේ රටට ඉන්න
වෙනදාරින් අපි හඳුනා ගන්නවා, කතා කරනවා, සාකච්ඡා කරනවා. යාළුවගේ පර්සනල් කන්ටැක්ට් අපිට තියෙනවා. විශේෂයෙන්ම මේ පසුගිය දින කිහිපයක් තුළම ගත්තොත් එහෙම අපි මේ ශේෂ්ත්‍රය කොහොමද විධිමත් කරන්නේ කියන එක සම්බන්ධව තමයි කතා කරන්නේ. ආයතන කීපයකට ගියා කතා කරා. අපි මුලින්ම අපේ ගිවිසුම් සම්බන්ධව යම්කිසි අවබෝධයක් හදාගත්තා. විශේෂයෙන්ම මේ ගිවිසුම් දිහා බැලුවොත් සභාපතිතුමා පැහැදිලි කරා විශේෂයෙන්ම අපි මේ රස්සාව අවශ්‍ය වෙලා තියෙන්නේ. අපේ මිනිසුන්ව යවන්න අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒතර මෙයාලා යම්කිසි කොන්දේසි වගේක් ඉදිරිපත් කරනවා. ඒතර ඒ කොන්දේසිය සම්පූර්ණ කරන්න පුළුවන් නම් විතරයි අපිට යවන්න පුළුවන්. ඒතකොට අපිට වැඩිහත් වෙලා වෙනස් කරන්න පුළුවන් උපරිම දේක වෙනස් කරලා සමහර දේවල් වෙනස් කරන්න බෑ. විශේෂයෙන්ම අවුරුදු 23ද 25ද කියලා ප්‍රශ්නයක් ආවද? 23 මේ රටේ නීතිය තුළ 23. නමුත් අපේ රටෙන් ගන්නවා නම් 25. නමුත් 25 කතාව අපි යාළුවෝ කිව්වා. නමුත් යාළුවෝ එකඟ වෙන්නේ නැහැ. එතකොට අපිට මොකද කරන්න තියෙන්නේ? තවත් වතාවක් ඉල්ලන්න පුළුවන්. ඊළඟ සාකච්ඡාවක් ඉල්ලන්න පුළුවන්. යාළුවෝ එකඟ වෙනකන් අපි ඉල්ලන්න පුළුවන්. නමුත් ඒ වෙනතුරු අපිට 25න්ම තමයි යවන්න සිද්ධ වෙන්නේ. යාළුවෝ ඒක වෙනම තර්ක හදාගෙන ඉන්න බෑ. හැබැයි වෙනස් කරන්න පුළුවන් දේවල් සම්බන්ධව අපි වෙනස් කරා. විශේෂයෙන්ම ත්‍යාගීව සෙට් එක සම්බන්ධව පැහැදිලි ප්‍රශ්නයක් තිබුණ බව අපි කතා කරා. යාළුවත් ඒක කියනවා. අපි තැන් කීපයකට ගිහිල්ලා කතා කරා. අපි අපේ අභ්‍යන්තරව අපි කරන්න ඕන දේවල් සම්බන්ධව වෙනස්කම් කරන්න ඕන දේවල් සම්බන්ධව අපි යම්කිසි පටිපාටයක් අපි සකස් කරගෙන ඉන්නවා. අරගලන්ගේ පැත්තෙත් අරගලන් වැඩිහත් වෙලා මේ රටේ ඉන්න ඒ නියෝජිත ආයතන ඇතුළු විවිධ ආයතන එක්ක කරන්න ඕන දේවල් සම්බන්ධව එයාලත් කරන්න දැනලා ඉන්නවා. එකඟ වෙලා තියෙනවා. බලමු මේක කොයි විදිහටද ඉස්සරහට යන්නේ. ඒකට කවුරු හරි පුද්ගලයෙක් විශේෂයෙන්ම එක උදාහරණයක් කියන්න. මෑතකදී අපේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාව සභාපතිවරේ අල්ලසක් ඉල්ලදී මම දැකලා ඇති. ওই නිවුස් එක ගියා. හැම channel එකකම ගියා. ඒ අල්ලස ඉල්ලපු වෙලාවේ ඒ අල්ලස දෙන්න දැස් වෙලා හිටපු කෙනා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමකට කතා කරා. ඒ මිනිස්සු වෙනස් වෙලා ඉන්නේ. හොඳට මතක තියාගන්න. ඒ මිනිස්සුන්ට පොඩි මෙහෙමකුත් තියෙනවා. අල්ලස් දුන්නට වැඩක් වෙන්නේ නැහැ කියන ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් සමහර අපිට වළක්වන්න බැරි කාරණා මෙහෙ තියෙනවනම් ඒ වෙනතම ක්‍රමයේ හොයගන්න. එතකොට මේ ෆැමිලි ඉදිරිපත් කරා. අල්ලස් දෙන්නකොටම කරස් කරා. කරස් කළා මනුෂ්‍ය මම හිතන්නේ මාසයක් එකමාරක් රිමාන්ඩ් එකේ ඉඳලා දැන් තමයි ඊට ආව සභාපති. අහන්න මේක අර two side දෙපැත්තෙන්ම එක පැත්තක් විතරක් මේ දූෂණ වංචා නවත්තන්න ඕන කියලා තීරණයක් අරගෙන වැඩ කරද්දී තව පැත්තක් ඉන්නවනේ නෑ කීයක් හරි දීලා යනවා කියන තීරණයක ඉන්නවනේ මම හිතන්නේ මේක කරන්න අමාරුයි. එකක වෙලා මේ වැඩේ කරමු. ඉතින් කරන්න පුළුවන් බැරි දෙයක් නෑ. දැන් ගත්තොත් එහෙම අපිට දැන් මේ වෙනතුරු අපිට ලැබෙන පැමිණිලි දිහා බැලුවොත් එහෙම විශේෂයෙන්ම 2024 නොවැම්බර් මාසෙන් පස්සේ සිද්ධ වෙච්ච කර්මකාරණාවල් අදාළ වෙන පැමිණිලි සෑහෙනවා. අපි යුනිට් එකේ අපි අරන් ගන්න. අපි හැම සතියෙම සමාලෝචන කරනවා. කරන්නේ බොහෝ දේවල් එන්නේ 2020 24 අතර සිද්ධ වෙච්ච දේවල් තමයි මේ ලිස්ට් එකේ වැඩිපුරම තියෙන්නේ. දැන් ඉතින් ඒක එහෙම නෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා තවත් මේක දුෂ්කරවන්තා අවම කරගෙන මේක තවත් ක්‍රමවේදයක් අපි සකස් කරගෙන මේක අනිවාර්යෙන් අපි පාලනය කළ යුතුයි. ඒ තනියෙන් අපිට කරන්න බෑ. ඔයගොල්ලන්ගේ පැත්තෙන් සහයෝගයක් අවශ්‍යයි. ඒ වගේම කවුරු හරි ආයතන ගණන් දේවල් වලට සම්බන්ධ වුණා නම් අපි බ්ලැක්ලිස්ට් කරන්න ඕනේ. ඕකේ කිසි ස්ටේට්ම දේශපාලන පරිවෙනින් වෙන්නේ නැහැ. ඒකත් මම දෙන්නේ. ඒ පොරොත්තුවක් මම දෙන්නේ. ළඟදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සමාජිකයෙක් මම නම් කියන්න කැමති නෑ. ප්‍රබල සමාජිකයෙක් අපේ බියුරෝ ඉවෙන්ට් එකට ෆන්ක්ෂන් එකට ඇවිල්ලා මාළගම මාළිගම හිටියා. බලපත්‍රලාදී එයා සම්බන්ධ ලොකු කම්පේර් මුකුත් නෑ. ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒක තුමාගේ අයිතිය. දේශපාලන කරන එකත් අයිතිය, ව්‍යාපාරය කරන එකත් අයිතිය. නමුත් අපිට හිතවත් කවුරු හරි කෙනෙක් වුණොත් වැරද්දක් කරලා තිබ්බා නම් කිසිම කොන්දේසියක් නැතුව අපි අනිවාර්යෙන් ආද විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නට සූදානම්. ඒ නිසා ඒ පොරොන්දුව මම දීලා යනවා. මම දන්නේ මේක මම එන අවසාන ගමන නෙමෙයි. මේ අනිවාර්යෙන් එනවා. ඔයගොල්ලන් දිහා අපි බලාගෙන ඉන්නේ. විශේෂයෙන්ම මේ අවුරුද්ද ගත්තොත් එimhe ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය ලංකාව ලබාගත් අවුරුද්ද. ඒක අපිට තනියෙන් කරන්න බෑ. ඒකේ හිමිකරුවෝ ඔයගොල්ලන් තමයි ඒක අයිතිකාරයෝ. ඔයගොල්ලන් හැමෝටම කතාවක් තියෙනවා. ඔයගොල්ලන් හැමෝටම කතාවක් තියෙනවා. ඔයගොල්ලන් හැමෝටම ඔයගොල්ලන්ගේම පවුලක්. ඔයගොල්ලන් හැමෝටම කඳුලෙන් පිරිච්ච ජීවිතයක් තිබිලා තියෙනවා. දැන් ඒක මේ රටට ආවෙන් පස්සේ රස්සා කරන්න පටන් ගත්තන් පස්සේ සරකතුමට වෙනස් වෙලා තියෙනවා. හැබැයි Tamanගේ රට අත්හැරලා, අවුල අත්හැරලා, තව රටක ඇවිල්ලා භාෂා දන්න හිතක් මම කියන්නේ ඒක රට කොච්චර හොඳ වුණත් මම කියන්නේ මේ පුද්ගලිකව මේ ප්‍රශ්න ගැටළු හැමෝටම ඒ මැදිතම උගන් වැඩ කරන්නේ. පසුගිය 2024 රටේ ජනතාවට අපේක්ෂාවක් තිබුණා දූෂණ වංචාව නාස්තිය අක්‍රමිකතාවෙන් තොරව පාලනයක් බිහි කරගන්න. ඒක බිහි කරගත්තා. අද හිතන්නේ අද වෙනතුරු අපේ කාර්යභාරය අපි කරගෙන යනවා හරි ආකාරයෙන්.
අඩුපාඩු ඇති තැන් වල මම හිතන්නේ ඒකත් නිවැරදි කරගෙන අපි යන්න සූදානම්. ඒ වගේම යලි වතාවත් ඕගොල්ලන්ගෙන් අපි ඉල්ලන්නේ කරුණාකර යාන්ත්‍රණයේ ශක්තිමත් කර. කොතනක හරි වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒක අපිට පෙන්වන්න කරන්න. මම හිතන්නේ අපිට මෙසේජ් දාන හැමෝටම අපි මොකක් හරි විදිහකට රෙස්පොන්ඩ් එකක් දීලා තියෙනවා. සමහර විට මම direct කතා කරලා තියෙනවා. සමහර වෙලාවට දැන් මේ වෙලාවට මම හිතන්නේ මිස් කෝල් 20ක් 30ක් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. මේ රැස්වීමට මම වාඩි වෙච්ච වෙලාවෙ ඉතින් මට ෆෝන් බලන්න විදියක් නැහැ. හේතුව මේ ආන්සර් කරන්න විදියක් නැහැ. ඕගොල්ලන්ගේ සාකච්ඡාවකින් නිසා. මම එතකොට මගේ පුද්ගලික ලිකම් චතුර සහෝදරයෝ ඉන්නවා. චතුර මම කියනවා මේ නම්බර් එක දාලා කියලා කෙලිම කතා කරා. ඊයේ පෙරේද මම මෙතනට ආවා කියලා දැනගත්තෙන් පස්සේ අපි හැමදාම කියලා අපි නම්බර්ස් තියෙන ගියාම මම කලින් පාවිච්චි කරපු නම්බර එක තමයි අදටත් පාවිච්චි කරන්නේ. එතකොට ඕගොල්ලන්ගේ පාස්සේ හැබැයි සමහර ප්‍රශ්න තියෙන එකම ප්‍රශ්නෙට 100 200ක් කෝල් කරද්දී අපිට එක උත්තරයක් දෙන්න වෙනවා. ඒකට එක්කෙනෙකුට පණිවිඩ දුන්නා නම් හැමෝටම එක හා අද මට අලුත් අත්දැකීමක් මට තියෙනවා. මම අද ගියා කියා ගිවිං කම්පැනි එකට. විශේෂයෙන්ම කතා ඔක්කොම බලන්න ගියා. අපි කොහොමද වෙබ් එකේ තෝරන්නේ, වීඩියෝ කොහොමද බලන්නේ, වීඩියෝස් කොහොමද එන්නේ. ඉතින් අපි තාක්ෂණයකට චුට්ටක් හරි ගන්න මිනිස්සුනේ. එතකොට මම එතන ගිය වෙලාවේ ඒ මහත්මයා මට වචනයක් කිව්වා. ඕගොල්ලන්ගේ ජනතාව වෙනුවෙන් අපි පැකේජස් හදලා එක එක මඩු හදලා අපි ලංකාවට යවලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මෙතන වැදගත්. ඒ වගේම තව කාරණාවක් කියලා මම අවසන් කරන්න. ලෝකේ අපි ඕනතරම් ගිවිසුම් දැකලා ඇති, ඕනතරම් සම්මුති දැකලා ඇති, ඕනතරම් රටවල් අතර විවිධ සාකච්ඡා දැකලා ඇති. ඔය හැම දෙයකම වඩා බලවත් මිනිසුන් අතර තියෙන සමන්ත. මම හිතන්නේ මේ රටේ ඉන්න ජනතාව සහ අපේ රටේ ඉන්න ජනතාව අතර මේ සමන්ත දෛනිකව වැඩි වෙන එකක් තමයි තියෙන්නේ. නිසා ඒකේ යම්කිසි කියන්නේ ඒකේ වැදගත්ම කොටස කරන්නේ අපි ලාංකීය සමාජය, ශ්‍රී ලංකා කමියුනිටි. මේ වැඩේ උගලන් තවත් ඉස්සරහ කරගෙන යන්න. ඒ සඳහා සිල්දරාටම ශක්තිය දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ඉතාමත් දුෂ්කර තත්ත්වෙදී අපේ රටේ විදේශ විනිමය අපිට ලබා දෙන ඒකේ ප්‍රධාන කොටස්කරුවෝ වෙන ඒ වගේම ඕනෑම ආපදා තත්ත්වයක් තුල අපිත් එක්ක අත්වල් බැඳ ගන්න. ඒ වගේම අද අපේ රටේ කිසිම විදුලි විසන්ධියක් නැතුව, බෙහෙත් හිඟයක් නැතුව, ආහාර ප්‍රශ්නයක් නැතුව මේ රට යථා තත්ත්වයට පත් කරපු අපි සියලුම රට විරුවන්ටත් අපි ස්තුතිය පුද කරමින් ඒ වගේම ඔයගොල්ලන්ට අපි දීපු පොරොන්දු වගේක් තියෙනවා. ඒකත් මම කියන්න. එකක් තමයි ඔයගොල්ලන්ගේ පෙන්ෂන් සම්බන්ධ ප්‍රශ්න. කලින් දීපු පෙන්ෂන් ක්‍රමවේදය යම්කිසි ප්‍රශ්නයක් ඇති වගේක් තියෙනවා. ඒ නිසා අලුත් ක්‍රමවේදයක් ඉතාමත් කෙටි කාලයක් තුළ අපි හඳුන්වලා දෙනවා. ඒ වගේම අපි පැතිවරණ කොමිසමත් එක්ක අපි කතා කරා ඔයගොල්ලන්ගේ ඡන්ද අයිතිය ගැන සාකච්ඡා පටන් ගන්න තියෙන්නේ. කැබිනට් තීරණයකුත් තියෙනවා. අපි කරා අපි ගියා සාකච්ඡා කරා අපි Facebook දැම්මම ඔය ෆොටෝස් ටික දාන්නත් ඕනේ ඔයගොල්ලන්. එනවත් වෙන්නත් ඕනේ. එතකොට ඒ සාකච්ඡා පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම දැන් අපි මුදල් අමාත්‍යාංශයෙන් අපිට වෙලාවක් ලැබිලාව කියලා කියන වෙලාවක් තෝරන්න කියලා අපිට ලියුමක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ගේ ඩියුටි ෆී එලවන්ස් සම්බන්ධ. ඒකත් අපි කරනවා. විශේෂම අපිට ටිකක් අපි දීපු පොරොන්දු අපි රකින්න ඕනේ. ඒකට අදාළ කරන උපරිම මැදිහත් වීම අපි කරනවා. කරගෙන ඉන්නේ. ඒ වගේම අපිට උපරිම මැදිහත් වෙන්න පුළුවන් සියලුම අවස්ථාවෙදීම අපි ඕගොල්ලන් වෙනුවෙන් කැප වෙන්න, ආංශි වෙන්න, මැදිහත් වෙන්න අපි සූදානම්. කරුණාකර යාන්ත්‍රණය ශක්තිමත් කරමු. යාන්ත්‍රණය ශක්තිමත් කරද්දී අර පොදු උත්තරය තුල අපි සියලු දෙනාගේම තනි උත්තරෙත් ලැබෙවි කියලා ඒ පණිවිඩය දෙමින් මම මගේ කතාව සකස් කරන්න ස්තුතියි. The Bullet ඉලක්කයටම